බුද්ධ ශාසනයක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඉපදුනහම බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඉපදුනහම අපේ ජීවිතවලට හැම පැත්තෙම කුසල් ගලන මාවත් විවෘත කරගන්න තියෙන අවස්ථා බොහොමයි. බුද්ධාන්තරයක ඉපදෙනවා කියන කාරණාවම මෙතෙකයි කියලා කියන්න බැරි තරම් ශ්‍රේෂ්ඨත්වයක්. ඉතින් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබනවා ඥානවන්තයා. සමහරුන්ට බුද්ධාන්තරයක මනුෂ්‍ය ජීවිතයක් අරන් උපදින්න පෙර කරපු කුසල ශක්තිය තියෙනවා. නමුත් මෙහි ඉපදුනාට පස්සේ සත්පුරුෂයන්ගේ ඇසුර මගහැරෙන නිසා අපි මේ ලෝකෙට ආවේ මොකටද කියන කාරණාව අමතක වෙනවා. අමතක වෙලා වෙනත් කාරණාවල් ටිකක තමයි යෙදෙන්නේ. පෙර කරපු පින මත ඔවුන් ජීවත් වෙනවා. මෙලව ඉපදුනේ පෙර කරපු පින් නිසා. අංග ප්‍රත්‍යංග අඩු නැතුව ලැබුවේ පෙර කරපු පින් නිසා. ධන සම්පත්, ගෙවල් දොරවල්, යාන වාහන ලබලා තියෙන්නේ පෙර කරපු පින නිසා. එතකොට ඔබ මම අපි හැමෝම මේ ඉන්නේ පෙර කරපු කුසලයේ මත. මේ ජීවත් වෙන්නේ ඒ කුසලයේ මත. තාම ජීවිතේ පවතින්නේ පෙර කුසල ශක්තිය නිසා.